ඇමතිතුමනි ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙක්ද නොයසේනම් part of Republic of India හි පුරවැසියෙක්ද ශ්‍රී ලංකාවෙත් සංචාරය කරන්න. මොකද ශ්‍රී ලංකාවත් ඇත්තෙන්ම ඉන්දියාවේ කොටසක් වන නිසා. Travel to Sri Lanka because Sri Lanka is a part of India actually. හරින් ප්‍රනාන්දු කියලා ඉන්නවා මොලේ නියමිත තැන පිහිටා නැති ඇමති කෙනෙක්. උන්නා ඉන්දියාවට ගිහිල්ලා කියනවා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා පල් හිනාවකුත් දානවා ඒ ගුංගෙම. දැන් ඔය කරන්න හදන දැක්කද ප්‍රභාකරන්ට සමාන කරා. හරි. පොඩ ඉන්නේ නෑ. ඔන්න චමුදිතගේ නිර්වත එළියට. කියන්නකෝ කතා. නෑ ඔබතුමා අමු හෙලියෙල්ලින් ඉන්නේ. යාට කටවං ඉන්න කියන්න බෑ. එහෙම නෑ ඉතින් ඔයා උත්තර දෙන්න ඔයා මේ අවතරම ගිහින් දාන්න සද්ද වලට බෑ මිනිස්සු මෙතන නෑ. අපිත් බය වෙන්නේ නෑ. මම අත්‍තරම ඔබතුමාගේ යාගේ වෙනසක් දකින්නේ නෑ. මට අර කියපු අමු ගාවේ කියන එකම තමයි කියන්න තියෙන්නේ. ඇමතිතුමනි ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙක්ද නොයසේනම් part of Republic of India හි පුරවැසියෙක්ද ආසල්ලයක් ගන්න ඕනේ. අපද්දි හෙට උදේට YouTube නාලිකා ඉන්නවනේ දැන් සමහරවිට පුළුවන් ඔක ආ කියන කෑල්ල කපන්න වාට මිනිහගේ සම්පූර්ණ අර්ථය විකෘති කරනවා. එඩිට් කරපු කොටස කියලානේ. හරි අපි දකින්නේ එඩිට් කරපු කොටසනේ ඇත්ත කතාව. මේ දෙකකද කොයිද කෑල්ල? හරි. ඔව් සාමාන්‍යයෙන් විනාඩි 15ක 20ක ලොකු කතාවල් කවදාවත් මාධ්‍ය පළ වෙන්නේ නැහැ. emotional damn it. එඩිට් කරපු එකක් තමයි මේ මාධ්‍යයේ පළ වෙන්නේ. අපි බලමු හරින් ප්‍රනාන්දු ඇමතිතුමා මොකද්ද ඇත්තටම කිව්වේ? දේශගතයුතු පිළිබඳ ලේකම්වරයා සඳහන් කළේ ඔබ කොහේ සංචාරය කළත් ශ්‍රී ලංකාවෙත් සංචාරය කරන්න. මොකද ශ්‍රී ලංකාවත් ඇත්තෙන්ම ඉන්දියාවේ කොටසක් වන නිසා. Travel to Sri Lanka because Sri Lanka is a part of India actually. හරි ලස්සනයි. very good. ඔබ කියනවා ශ්‍රී ලංකා is a part of India actually කියලාත් කියනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කියලාත් කියනවා. ඔය කතාවේ කොතනද මොකද්ද වරද මොකද්ද ඇත්තටම? නැත්නම් මං දකින්නේ ඒක ඇත්තටම කිසිම වරදක්. ඇටෙත් එක්කම පලාගත්තා නම් තමයි හොඳ. මිනිහෙක් කොලයක් බලන් කියනකොට කියන එක කොයි ඒක තමන්ගේ බොක්කෙම්ම කියනකොට වෙනස් කරලා තියෙන්නේ නැමතෝ වෙන මෙතන මට ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා ඉන්නේ කාලි ගොඩේ දැන් මෙතුමා ප්‍රශ්නයක් කෑවා. හරින් ප්‍රනාන්දු කියලා ඉන්නවා මොලේ නියමිත තැන පිහිටා නැති ඇමති කෙනෙක්. උන්නා ඉන්දියාවට ගිහිල්ලා කියනවා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා පල් හිනාවකුත් දානවා ඒ ගුං ඇමති. මේ වගේ ගොන් ඇමතිලා රටක් කරනකොට රටකට හරියයිද? ඔය ලීකෝන්නියෝ මහතිර් මොහොමඩ් ගෙනාපු දෙන්නට වචනයක්වත් කියන්න කැමති නෑ. මම පාර්ලිමේන්තුවේ අමු ගවයෙක් කියලා කෙනෙක්ට කිව්වා ඊට වඩා දැන් මට කියන්න දෙයක් නෑ. ඉතින් අමු ගවය ඔබතුමාගේ කටින් ඒ කාරණේ කියුනේ නැත්නම් මේ පහර ගැසීම වෙන්නේ නැහැ. වචන මැදින් පැනලා නමුත් මහානෝනේ මේ කාර්ය අවසන් කරන්න කෑල්ල දෙන්න මට කියන්න. මම තවතාවක් කියන්නේ ඒ කෑල්ලේ විකෘතියක් නේ අරන් තියෙන්නේ. ඒතකොට සාමාන්‍ය මොකද්ද විකෘතිය? we are part of India කිව්වම ඒක විකෘතියක්. ඒ කියන්නේ part of India. ඔබ කියන වචනේත් වැරදි නෑ. ඔබ පාවිච්චි කරන වචනේ part of India. මොකද හේතුව දැන් ලංකාවේ ඉන්න මුස්ලිම් മന്ത്രിවරු කිව්වොත් ශ්‍රී ලංකා is a part of Saudi Arabia. එහෙම නැත්නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ශ්‍රී ලංකා ඒගොල්ලෝ කැමති වේ ඔබේ ප්‍රකාශයත් එක්ක. අයියෝ එහෙම එතකොට දැන් මොකද හේතුව? ඔන්න මගේ ප්‍රශ්නේ ඉවරනේ. ප්‍රභාකරන් එක පැත්තකින් වඩුක්කොඩේ සම්මුතිය අනිත් පැත්තෙන් තිම්පු සම්මුතිය මේ හරහා කිව්වෙත් ඔය ස්වන් නිර්ණයිතිය සම්පාදනය ඔය කාරණාමයි කිව්වේ. what අමු බොරු නෑ. ඔන්න කැත වැඩක් කරනවා. ඉන්න කියන්න එපා. ඔයා ඉන්න කියනකම් මට ඉන්න බෑ. පොඩ අහගන්න. දැන් ඔය කරන්න හදන දැක්කද? ප්‍රභාකරන්ට සමාන කරා. හරි. පොඩ ඉන්නේ නෑ. ඔන්න චමුදිතගේ නිර්වත එළියට එනවා. කියන්නේ කවුට් එකක් ගාගෙන හිටින ඇතුලේ අමු හෙලියෙල්ල. හරි කියන්නකෝ කතා. නෑ ඔබතුමා අමු හෙලියෙල්ලෙන් ඉන්නේ. ඒක තමයි. හරි ඔබතුමා දන්නවා. හොඳට දන්නවා ඔබතුමා ගැන.
ඔබතුමා කරන් දන්නවා. එතනට වැටෙන්න එපා. හරි. හරි එතනට වැටෙන්න එපා. ඔබතුමා නිකන් මේ ප්‍රභාකරන්ට සමාන කරන්නයි නෑ. මොකද්ද සොයිරියත්තේ මම මොකද්ද කිව්වේ ප්‍රභාකරන් කියපු කතාවත් එක්ක මාව සමාන කරේ. නෑ කියන්න උඩ. නෑ පැහැදිලිව කියන්න. හරි. let's go දැන් මම දැන් ඔබතුමා කරපු චෝදනාවට මම අනිවාර්යෙන්ම ඔබතුමාට නඩු දානවා. ඔබතුමා කියන්න මම ප්‍රභාකරන් දැන් කියපු කෑල්ල වගේ මොකද්ද කිව්වේ කියලා. මීට වැඩිය හොඳයි. ශ්‍රී ලංකා is a part of India. ඒකට ඉස්සෙල්ලා කිව්ව කෑල්ල කිය. මොකද්ද? ඔයා ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා ඔකට ගෙන හැරයක් දැක්කුවා. මම කිව්වේ පල්ලා දෙන්න එපා මෑනේ කතා කරනවා. උත්තර දෙන්න කියනවා. ඔයා දැන් කරපු බලු වැඩේ බලන්න. යාට කටවන් ඉන්න කියන්න බෑ. එහෙම නෑ. ඔයා ප්‍රශ්නයක් අහනවා. ඔයා ප්‍රශ්නයක් අහන්න. මෙයක් පයින්නවනේ. ඔයා පයින්නවනේ. ප්‍රෝග්‍රෑම් එකේ ආකෘතිය. ප්‍රෝග්‍රෑම් එකේ ආකෘතිය වෙනස් කරනවට බෑ. මරු නේද ඉතින් මට එන්න කියන්නේ. එන්න කියන උත්තර දෙන්න. ඒ මොන මගුලටද එහෙම එන්න ඕනේ. මගුල මොකද්ද කිසිම අවස්ථාවක් නෑ. ඔයා හිතන්න මගුල මොකද්ද කියලා මම දන්නේ නෑ. මොකද්ද මොන මගුලද කියලා. බයිට් එකට ගන්න ඕන නම් මට ඔයගොල්ලෝ බයිට් එක ගන්නත් පුළුවන්. මට පුළුවන් බයිට් එක ගන්න. බයිට් එක කරගන්න එපා මේක. අපි මේක ප්‍රෝග්‍රෑම් එකක් විතර කරමු. ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. හරි ඔයා ගරුත්වෙන් ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඇඟිලි දික් කර ත්‍රෙඩ් කරන්න එපා. ඇඟිලි දික් කරන්න එපා. අය මොකද ත්‍රෙඩ් කරන්න මොකද ප්‍රශ්නේ? අය මොන මේ ත්‍රෙඩ් කරන්නේ? ඇයි ත්‍රෙඩ් කරනවා ගහගන්නද? වාට YouTube එකේ ආතල්ලයක් ගන්න. නෑ මට කිසි ආතල්ලයක් නෑ. ඔයාගේ ත්‍රෙඩ් වලට බය වෙන මිනිස්සු මේ නෑ. ඒක මත මතක තියාගන්න. ඔයාගේ ත්‍රෙඩ් වලට මම බයත් නෑ. ඉතින් එච්චරයි මම කියන්නේ. ඉතින් ඔයාගේ ත්‍රෙඩ් වලට බය නම් මෙතනට එන්නෙත් නෑ. ඒක තමයි කියන්නේ. අපිත් බය නෑ. අපි කාටවත් බය පාටපල් බොරු කියන්න දෙන්න එපා. මේකයි. කාටට බය වෙන්නේ නෑ. පාටපල් බොරු කියන්න එපා. කාටට බය වෙන්නේ නෑ. කරන්ට සමාන කරන්න ගන්න එපා. ඔන්න ඔයාගේ නපුංසක ඒසමානනේ. නපුංසක ඒසමානනේ. ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා. මගේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා. ඔයා ප්‍රශ්නේ ගෙනාව වැරදි විදිහට. ඇත්ත සම්පූර්ණ ප්‍රශ්නේ අහන්න මට ඕන කියන්නේ. ප්‍රශ්නේ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙත් නෑ. හරි නම් ප්‍රශ්නේ මම අහන්න හයි අහන් ඉන්න. නෑ කරුණා කරලා ප්‍රශ්න. ඔයාගේ කේන්ති මේ කේන්ති වලට බය වෙන්නේ නෑ මෙතන කට්ටිය. ඒවට බය වෙන්න කට්ටිය නෑ. ඔයා ප්‍රශ්නේ අහනවද ආයි? මේ ප්‍රශ්නේ ඕනේ ප්‍රශ්නයක්. ඕනේ නෑ ඔයාගේ කෙනෙක්ගෙම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ. කතා ගන්න කොන්න කැමතියක් කියන්න. ඔයා වගේ ප්‍රශ්න මම උත්තර දෙන්නේ නෑ එච්චර. දැන් මම අහපු මේ ඕන දෙයක් කියා ගන්න ඔයාගේ ෂෝ එකනේ දැන් ඒකනේ ඔයා කිව්වේ. ප්‍රශ්නේ මොකද්ද? ඔය වගේ ආතල් හැමදාම දෙන්න ඕනේ හොඳේ. උත්තර දෙන්න. ඔයාගේ මේ ශබ්ද වලට මම බය වෙන්නේ නැහැ හරියට. ඒක මතක තියාගන්න. ඔයා මේ හැමතැනම කියන දාන ශබ්ද වලට බය වෙන්නේ ඉස්සර මෙතන නැහැ. අපිත් බය වෙන්නේ නැහැ. ඔයාගේ මේ සතපයි YouTube නාලිකාවක් තියාගෙන ඔයා මේ YouTube කතා කරන්න එපා. ඔයා මොන YouTube එකද? කතා ගන්න එපා. පොරක් නෙමෙයි. ඔයා නිකන් ඔයා හෙට මෙහෙට යන මං ඉතින් කියන්නේ ඔයාත් ලියන්න ලොකු පොරක් කියලා කතා කරන්න එපා. ඔයා දැන් හරි. ඔයා ප්‍රභාකරන්ට සමාන කරලා මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා. ඔයා ඉස්සෙල්ලා මේක අහංගිර මිනිසුන්ට වුණා. කරන්න එපා පවුනේ. ගේම this is a part of India කියනකොට අර දේම නේද මේ ඇති වෙන්නේ කියන එකයි මම ඇහුවේ. ඒකයි මගේ ප්‍රශ්නේ. වෙනම රාජ්‍යයක් මොකද කිව්වේ? අනිත් එක ඉතිසල කිව්වත් ස්වනිර්ණයිතිය. ස්වපාලනය. ඒගොල්ලෝ ඉල්ලුවේ ඒක. ස්වනිර්ණයිතිය. හරි. දැන් මම my time has come. වෙනම රාජ්‍යයක් ස්වයංපාලන නීතියක් ගැන කතා කරන්නේ. නෑ මම කිව්වේ නෑ කිව්වේ මම කිව්වේ එවැනි අදහසක් ඇති විය හැකියි කියන එක මම කිව්වේ. ඒ අදහස එන්නේ මේ කතාවේ තුල. රට හරකෙක්නේ බං. දැන් part of India කියන එක එක අයට එක ඕන විදිහට හදන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඔබතුමා ඔය හැදුවා. මම හැදුවේ නෑ. දැන් ඔබතුමා හැදුවා. ඔබ ප්‍රෝග්‍රෑම් එකට එන්නෙම වැරදි ආකල්පයක. ඔබතුමා එක හැදුවා. මේ ප්‍රශ්නේ ඔබතුමා ගේනකොටම මාව මෙතනට එන්න කියනකොටම මම බබෙක් නෙමෙයි තමුද. හරි. මම දන්නවා මේක තමයි ඔබතුමාට අහන්න ඕනේ. හැබැයි මට නෙමෙයි. ඔබතුමාට මාව බලෙන් ගේන්න බෑනේ. මම කැමැත්තෙන් එන්න ඕනේ. සම්පූර්ණත් හරි එහෙම නැත්නම් මට සල්ලි ගෙවලා මෙතනට ගෙනල්ලා නැහැ. හරි සල්ලි දීලා මේ කවුරුත් ගෙනල්ලා ඒක තමයි මම කියන්නේ. කවුරුත් සල්ලි දීලා නෙමෙයි මම මෙතනට ආවේ. ඒතර මම මෙතනට එන්නේ මගේ හෘද සාක්ෂිය පිරිසුදු නිසා.
නෑ පහත් විදියට ওই විදියට කරනවා නම් මොකද්ද ඔබතුමා පහත් විදිය? නෑ පහත් විදියට දැන් මේකනේ ප්‍රශ්න කතාව අපි මෙතන ගැටුමක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. නෑ ඕනේ නෑ ඇත්තටම කතා කරලා දැන් නෑ ඔබතුමාලා තීරණය කරලා ඉවරයි. මම ප්‍රභාකරන් ගෙනේ කාරිනෑ කරගෙන යන්ට මේ මෙතන ගැටුමක් ඇති කරගන්න දෙයක් නැහැ හරියට. ඔබතුමාගේ විමල් විරන්ස්ගේ වෙනසක් දකින්නේ ප්‍රශ්න නැහැ. ඒක ගැටලුවක් නැහැ. මම ඇත්තටම ඔබතුමාගේ යාගේ වෙනසක් දකින්නේ නෑ, ප්‍රශ්න නැහැ. මට අර කියපු අමුගාවේ කියන එකම තමයි කියන්නේ තියෙන්නේ. මටත් ඔබට කියන්න පුළුවන් අමුගාවේ කියලා. මටත් කියත හැකි. ඔබ මට අමුගාවේ කියනවා නම් මටත් ඔබතුමාට කිව්වේ නෑ. මටත් කියත හැකි. ඒ කතාව එච්චරයි. මොකේද? ඒ උද්ඝෝෂණ වල සංවිධානය කරේ. හෙට එකේ හෙට එකේ දායක කරපු එකේ විමල් විරංශගේ සෙක්‍රටරි කෙනෙක්. ඔව් අනිවාර්යෙන්ම. හරි. බය නැතුව කියනවා. නම තියනවද? මම නම දෙන්න පුළුවන්. මංජු නිසං. හරි. මංජු නිශ්චංක. ඔව්. අර මොකද්ද ගෝලීය ශ්‍රී ලංකා සංසදයද? මොකද්ද සංසදයක්? එයා විමල්ගේ කෙනෙක් නෙමෙයිනේ. අපිට කියන්නේ අපිට මූල කරන්න කියන්නේ. හරි මන් දන්නේ නැති එහෙම තමයි අපිට කියන්නේ. හරි මේ වගේ නෙමෙයි නම් අපි මංජු නිශ්චංක කියන කෙනා දන්නවද එයා? ඔව් ඔව්. ආ දන්නවනේ වාගේ යාළුවෙක් කියන්නේ. අර මේ යාළුවෙක්ද? යාළුවෙක් නෙමෙයි මං කතා කරනවා. අත ගහන්නේ උඩ. අත ගහනවා. අත ගහනවද? ඔව් පොඩ්ඩක් එහෙම එක මේ හෙල්ලෙනවා. ඒ කොන්ත්‍රාත්තු නිසා දන්නේ නැහැ. ඒක තමයි කොන්ත්‍රාත්තු මාත් නිසා දන්නේ නැහැ. දිදී වා දිදී ඒකයි මම කල්පනා කරන්නේ. මංජු නිශ්චංකගේ කොන්ත්‍රාත්තුව. මංජු යන්න නිශ්චංක. බෑ දැන් කිව්වක මංජුද කියලා ඇහුවේ. මංජුද කියලා විදි විමල්ගේ ගෝලෙක් කියලා මං දන්නේ නැති නිසා ඇහුවේ ඒකයි. අගේ ඔබතුමා මේ ඔක්කොම ලව දන්නවා. දන්නවා අපි ඉතින් මාත් ඉන්නේ අඳුරන්නේ නැතුව ආයේ ඉතින් ආයේ තව මොකක්ද? හරි හරි.